අයිබෝන් මිත්‍රවරුනි. Nissan Leaf අලුත්ම සාමාජිකය ගැන බලන්න කලින් 2010 දී නිකුත් වෙච්ච පළවෙනි පරම්පරාව ගැන කතා නොකරම බෑනේ. ඉලෙක්ට්‍රික් වාහන අනිත් වාහන වගේම එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන් කියන සංකල්පය ලෝකෙට අඳුන්වලා දුන්නේ Nissan සමාගම. ඒ Leaf එක ලෝකේ පළවෙනි මහා පරිමාණ නිෂ්පාදනය කරපු ඉලෙක්ට්‍රික් වාහනය විදිහට එළි දක්වලා හරිත ඉන්ධන වාහනවල මහා යෝධ පිම්මක් තියෙනවා. අනිත් සමාගම් ඔක්කොම විදුලි වාහන නිපදවන්න ගත්තේ ඒ පිම්මේ හයි. Nissan Leaf වාහනේ දෙවනි පරපුරේ වාහනය හඳුන්වලා දුන්නේ 2018 දී. ඒ කාලේ විදුලි වාහනවලට තිබ්බ අධික බදු සහ ඊට පස්සේ ආපු කොවිඩ් වසංගතය නිසා වාහන ආනයනය නතර කරපු නිසා අපිට ලංකාවේ දෙවන පරපුරේ Nissan Leaf වාහන දකින්න හම්බෙන්නේ ගොඩක් අඩුයි. Leaf CD1 කියලා තමයි මේ පරපුරේ වාහන හැඳින්වෙන්නේ. ඉතින් මිත්‍රවරුනි, පෙරලිකාර විදුලි වාහන පරම්පරාවේ අතීත මතක වලින් පස්සේ අපි යමු අලුත්ම සංගයාගේ දස්කම් විස්කම් බලන්න. 2025 අගභාගයේදී, ඒ කියන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් කාලයේදී එළි දැක්වුණු Nissan Leaf තුන්වෙනි පරම්පරාවේ වාහන ක්‍රොස්ஓවර් එකක් විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ හැච්බැක් එකකුත් නෙමෙයි, SUV එකකුත් නොවන අතරමැද වාහනයක් තියට. ඒ නිසා සෑහෙන්න හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් වගේම හොඳ ඉඩකඩක් වාහනේ තියෙනවා. අපි ඉස්සෙල්ලම වාහනේ මේ හිත් ඇදගන්න ඩිසයින් එක ගැන පොඩ්ඩක් කතා කරලෙමු. වාහනේ දකිනකොටම ඉස්සරහින් අපේ ඇහැ ගැටෙන්නේ closed front grille එක. ඒත් එක්කම slim LED headlights, continuous light signature එකත් එක්ක එන smooth body lines නිසා මේ කාර් එකට සුන්දර futuristic design එකක් ලැබිලා තියෙනවා. මේ body shape එක designers-ලා engineers-ත් එක්ක එකතු වෙලා නිර්මාණය කරපු ලස්සනයි ශක්තිය අර පරිමැස්මයි දෙකම උපරිමයෙන් තියෙන නිර්මාණයක්. බලන්නකො මේකේ බොඩි අවුට්ලයින් එක උඩින් වාතය ගැටෙන්නේ නැතුව ලිස්සලා යන ලස්සන. ඩෝ හැන්ඩල්ස් පවා බොඩි එකට ෆ්ලෂ් වෙන විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. ඒ එයාර් රෙසිස්ටන්ස් එක අඩු කරන්න. ඒ නිසා මේකේ ඩ්‍රැග් කොඑෆිෂියන්ට් එක ඊටාම අඩු මට්ටමක තියෙනවා. ඉතින් ඒකෙන් ලැබෙන ප්‍රධාන වාසිය තමයි වැඩි ඩ්‍රයිවිං රේන්ජ් එකක් හම්බෙන එක. ඊට පස්සේ අපි බලමු මේකේ ටේල් ලයිට්ස් ගැන. හොලිග්‍රැෆික් ලයිට්ස් විදිහට ඩිසයින් කරපු මේ ලයිට් වලටත් වෙනම කතාවක් තියෙනවා. ජපන් භාෂාවෙන් දෙකේ ඉලක්කම කියවන්නේ නී කියලා. තුනේ ඉලක්කම කියවන්නේ සාන් කියලා. ඉතින් ඔය ලයිට් දෙකෙන් කියවෙන්නේ නිසාන්. නිසාන් කියලා. ඉතින් බලන්න ඩිසයිනර් ටේල් ලයිට්ස් වලත් නිසාන් කියන වචනේ හංගලා තියෙනවා. ඉන්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරොත් ඒ ඩිසයින් එක ඇහැට සනීප වර්ණ වලිනුත් හැඩතල වලිනුත් ප්‍රොෆෙෂනල් ෆියුචරිස්ටික් ෆීලින් එකක් දැනෙන විදිහට හදපු අග්‍රගණ්‍ය කලාකෘතියක් වගේ කියලා මට නම් හිතෙන්නේ. ෂීට් වලත් ඩෑෂ්බෝඩ් වලත් කලර්ස් මැච් වෙනවා, ෂේප්ස් මැච් වෙනවා. ඒ වගේම මටීරියල්ස් උත් මැච් වෙනවා. ඒ වගේම ඒ ඔක්කොම එක්ස්ටීරියර් කලර් එකත් ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. සැප පහසු බව පිළිවෙල වගේම ඉඩකඩ මනාව හසුරුවලා තියෙනවා. කැබින් එකත් කලින් ලීෆ් වලට වඩා ඉඩකඩින් වැඩි. ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ගත්තාම මීටර් බෝඩ් එකත් එක්ක අඟල් 14.3 ඩුවල් මොනිටර් සිස්ටම් එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක ඩිජිටල් විදිහට එන්නේ. ඒ වගේම Android Auto, wireless phone charging, USB-C ports එක ප්‍රීමියම් Bose audio system එකක් ලැබිලා තියෙනවා. high end edition වල headrest එක දෙපැත්තෙන් වෙනම ස්පීකර් දෙකක් ලැබිලා තියෙනවා. high end editions වල panoramic glass roof එකක් ලැබෙනවා. ඒකෙන් electronically capacity control කිරීමේ හැකියාවක් තියෙනවා. battery capacity, motor power එක වගේම full charge එකකින් යන්න පුළුවන් උපරිම දුර වාහනේ මොඩල් එක අනුව වෙනස් වෙනවා. වාහනේ battery capacity එක කාණ්ඩ දෙකකින් එනවා. කිලෝවොට් පැය 52 කාණ්ඩයයි කිලෝවොට් පැය 75 කාණ්ඩයක් විදිහට. වාහනේ motor power එකත් කාණ්ඩ දෙකකින් එනවා. කිලෝවොට් 130 කාණ්ඩය සහ කිලෝවොට් 160 කාණ්ඩය විදිහට. කිලෝවොට් පැය 52 බැටරි කාණ්ඩයත් එක්ක එන්නේ කිලෝවොට් 130 මෝටර එක. කිලෝවොට් පැය 75 බැටරි කාණ්ඩයත් එක්ක එන්නේ කිලෝවොට් 160 මෝටර එක. එතකොට කිලෝවොට් පැය 52 කාණ්ඩේ වාහනයකින් සාමාන්‍යයෙන් ෆුල් charge එකකින් කිලෝමීටර් 430 450 අතර ප්‍රමාණයක් යන්න පුළුවන්. කිලෝවොට් පැය 75 කාණ්ඩේ වාහනයකින් ෆුල් charge එකකින් යන්න පුළුවන් කිලෝමීටර් 600ත් 625ත් අතර සෑහෙන්න සැලකිය යුතු දුරක් යන්න පුළුවන්. එඩිෂන්ස් ගැන කතා කරොත්
වෙළඳපොළ කාණ්ඩ අනුව නාමකරණය වෙනස් වෙනවා. නෝර්ත් ඇමරිකන් මාකට් එකට එඩිෂන්ස් 3ක් එනවා. S+, SV+ සහ ප්ලැටිනම් ප්ලස් කියලා. යුරෝපා සහ UK වලට එඩිෂන්ස් 4ක් එනවා. Engage Plus, Advance Evolve කියලා. ජපාන වෙළඳපොළට එඩිෂන්ස් 4ක් එනවා. B5, B7, Outtech, Nismo කියලා. මේකේ Nismo කියලා කියන්නේ Sport Oriented Performance Flagship version එක. ඒ වගේම Outtech කියලා කියන්නේ Premium Lifestyle Edition එක. මේකේ Nismo Edition එකේ ස්පෝර්ටි ලුක් එකක් වෙන විදිහට ඉන්ටීරියර් එක්ස්ටීරියර් ඩිසයින් කරලා තියෙනවා. Outtech Edition එකේ ඒක ප්‍රීමියම් එක්ස්ක්ලූසිව් පෙනුමක් ලැබෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. පර්ෆෝමන්ස් සහ ටෙක්නොලොජි ගැන කතා කරොත් 3rd gen Leaf එක නිෂ්පාදනය කරලා තියෙන්නේ CMF EV platform එක මත. power train එක, inverter, motor, reducer කියන part 3 එකතුවෙන් හදලා තියෙන්නේ. ඒ නිසා engine bay එකේ ඉඩ 10%කින් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම motor වල ශබ්දයත් සෑහෙන දුරට අඩු කරගෙන තියෙනවා. AC units engine bay එක පැත්තට යොමු කරවලා cabin space එක වැඩි කරගෙන තියෙනවා. DC fast charging වලින් විනාඩි 14ක කාලයකින් කිලෝමීටර් 250ක් දක්වා ගමන් කරන්න වාහනේ charge කරගන්න පුළුවන්. Suspension වල සාම්ප්‍රදායික torsion beam suspension වෙනුවට multi-link rear suspension යොදලා තියෙනවා. ඒක නිසා ඊටාම සුව පහසු රයිඩ් එකක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. turning radius එකත් මීටර් 5.3 දක්වා අඩු කරලා තියෙනවා. සේෆ්ටි පැත්තිං නිසාන් එක මේ මොඩල් එකට නවීන ටෙක්නෝලජිස් ගොඩක් එකතු කරලා තියෙනවා. ProPilot Assist, Adaptive Cruise Control, Lane Keeping Assist, Automatic Emergency Braking, Blind Spot Monitoring, 360-degree camera, multiple airbags, forward collision warning, rear cross traffic alert වගේ advanced safety systems ගොඩක් Nissan Leaf එක තුළ අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි රිවර්ස් කරද්දී පිටිපස්සෙන් වාහනයක් එනවා නම් sensors වලින් ඒක දැනුවත් කිරීම අපිට කරනවා. ඒ වගේම තමයි අපි ලේන් එක මාරු කරද්දී හදිසියක්වත් පිටිපස්සෙන් වාහනයක් එනවා නම් බ්ලයින්ඩ් ස්පොට් එකේදී අපි සුක්කානම කරකවුවත් එයා ඒක රිවර්ස් කරලා ආපහු අපිව ලේන් එකට ගන්නවා. Nissan Leaf එක අපිට ඔටෝමැටික් පාකින් ෆීචර් එකත් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. එයා පාකින් ස්පොට් එක ඔරිජිනල් අඳුරගෙන එයාම විසින්ම වාහනේ පාක් කරගන්නවා. පාක් කරලා තියෙද්දී අපිට පුළුවන් අපේ කී එකකින් වාහනේ ඉස්සරහටත් පස්සටත් ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. මීට අමතරව අපිට Leaf එකෙන් අපේ වෝල් 230 විදුලි උපකරණ ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මුළු ගෙදරටම උනත් විදුලිය සපයන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇත්තටම Nissan Leaf ගැන නම් තව ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. මේ වීඩියෝවෙන් අපි Leaf එක ගැන බොහෝම කරුණු කාරණා ප්‍රමාණයක් කතා කරපු නිසා දැනට අපි ඔබෙන් සමුගන්නම්. එහෙනම් හරිත ඉන්ධන සහ වාහන ගැන අලුත්ම වෙනස්ම විස්තර සහිත වීඩියෝකින් අපි අපමුණ ගෙහෙමු. මේ අලුත්ම විස්තර දැනගන්න Green Energy Vehicles YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. වීඩියෝට කැමති නම් like එකකුත් දාලා ඕගොල්ලන්ගේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ජයෙන් ජයම වේවා.